මේ උතුම් සෑය ඉස්සෙල්ලාම කරවද්දි ධාතු ගර්භේ මැද මේ ආසනේ මාණික්කෙන් හදලා 18 රියන් 18ක බෝධීන් වහන්සේ නමක් මැණික් වලින් හදලා මැණික් බෝධීන් වහන්සේ ඊට පස්සේ මේ බෝධිය වටේට මැණික් වලින් කර වූ මම හිතන්නේ නවරියන් වගේ වෙන්න ඕන මට ඒක මතක නැහැ මාණික්කයෙන් කර වූ ප්‍රතිමා වහන්සේලා 16 නමක් වැඩ ඉන්නවා. ඔන්න මතක තියාගන්න මේ විස්තරේ. ඒ කියන්නේ මේ විස්තරේ මට කලින් මට කියන්නේ පොතේ තියෙනවා. මේක මිස් වුණා. මොකද මගේ හිතට ඒක ආවනම් මං නොකිය ඉන්නේ ඒ මේක කියන්නේ අපිට පින්කම මඟ හැරිලා. මේ පින්කම මේ පොත කියවනකල් මටත් ඒ පින්කම කරගන්න බැරි වුණා. ඒ තමයි දැන් බෝධීන් වහන්සේ මැණික් වලින් වැඩ ඉන්නවා 18 රියන් වටේට ප්‍රතිමා වහන්සේලා 16 නමක් වැඩ ඉන්නවා. 16 නම වැඩ ඉන්නේ දිසා හතරටයි ඊට පස්සේ අනු දිසාවලටයි ඊළඟට ඒ වගේ අනු දිසාවලටයි. එතකොට 16ක් වෙනවා. ස්වාමීන් වහන්සේ මේ සෑය හැදුවට පස්සේ මේ සෑයේ එළියේ අර පිළිමයක් වහන්සේ නමක් තියෙන කෙලින්ම එළියේ සිරිපා සටහනක් තියලා තියෙනවා. ඒ කාලේ වඳින මිනිස්සු 16 පොලක වඳිනවර ප්‍රතිමා 16ට. අන්න ඒ සිරිපා තමයි දැන් මළුවේ තැන් තැන් වලට ගිහලා මිනිස්සු පාගන්නේ. දන්නේ නැතුව. සෑය මැද නිල් මාණික්‍ය වලින් කරපු 18 රියන් බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. බෝධීන් වහන්සේගේ වටේ පිළිම 16ක් වැඩ ඉන්නවා. ඒ පිළිම 16ට වන්දනා කරන්න තමයි මේ සෑයේ 16 පොලක සිරිපා සටහන්. ඊට පස්සේ ඒ සිරිපා සටහන් පස්සේ මළුව හදනකොට වෙනස් වුණා. දැන් එක තැනක ඒව නැහැ. දැන් මිනිස්සු සෑය ළඟ තියෙන සිරිපා සටහන් එකක් දෙකක් වගේ තියෙනවා. මිනිස්සු ඒක දන්නේ නැතුව ඒක පාගල සෑය දිහා බලනවා. කවුරු හරි මොනවා හරි කියන්නේ නැති. මේ මිනිස්සු අගෞරවයට හෝ හිතුවක්කාරකමට කරන එක නෙමෙයි. ඔය කවුරු හරි කියන්නේ නැති ඒ සිරිපතුල උඩ උඹලගේ පාතිය පල්ලා කියලා. එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පා වඳිනවා කියලා හිතාගෙන තමයි